අද අපි විග්‍රහයට සාදරයෙන් පිළිගන්නවා යුරෝපීය සමාගමක සිදුවුණු දැවැන්ත මූල්‍ය එකඟතාවයක් කොහොමද ශ්‍රී ලංකාවේ අద్භූත මරණයකට කෙලින්ම සම්බන්ධ වෙන්නේ. මේක නිකම්ම මූල්‍ය වංචාව ගැන කතාවක් නෙවෙයි. මේක ජාත්‍යන්තර ආයතනික දූෂණයයි දේශීය දේශපාලනයයි එකට ගැටෙන තැන හැදුණු ලොකු ඛේදවාචකයක්. යුරෝ බිලියන 3.6ක් හිතාගන්නත් අමාරු තරම් ලොකු ගාණක් නේද? 2020 ජනවාරි මාසයේදී යුරෝපියන් ගුවන් සේවා දෙවන්තෙක් වෙන එයාබස් සමාගම ගෙවපු ඓතිහාසික ගෝලීය දඩමුදල තමයි මේ. ආයතනික ලෝකයේ මෑත ඉතිහාසයේ වාර්තා වුණු පෙරණ වූ විරුතරම් විශාල දඩමුදලක් විදියටයි මේක සැලකෙන්නේ. ඉතින් මේ දැවැන්ත ජාත්‍යන්තර ආයතනික මූල්‍ය ගනුදෙනුවක් කොහොමද දකුණු ආසියාවේ තියෙන අපේ පුංචි ශ්‍රී ලංකාවේ මූල්‍ය පරිහානියකට ඒ වගේම අවසානයේදී කම්පන සහගත අద్භූත මරණයකට පාර කැපුවේ? අද අපි කේන්ද්‍රීය ප්‍රශ්නේ වෙන්නේත් මේකමයි. අපි දැන් මේක පියවරෙන් පියවර විග්‍රහ කරලා බලමු. පළවෙනි කොටස ගෝලීය එයර්බස් මූල්‍ය එකඟතාවය. මේ දඩමුදල බෙදී ගිහින් තියෙන විදිහ ගැන කතා කළොත් ප්‍රංශය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය කියන රටවල් තුනම එකතු වෙලා තමයි ඉතිහාසයේ මේ විශාලතම දූෂණ විරෝධී එකඟතාවය ඇති කරගත්තේ. එයාබස් සමාගම නීතිය ඉදිරියට ගෙන්න මේ ජාත්‍යන්තර සහයෝගීතාවය අතිශයම වැදගත් වුණා. ඒ කියන්නේ මේක එක රටකට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි. මෙතනදී අපි තීරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි එයාබස් සමාගමේ මේ උපාය මාර්ග සහ අලෙවිකරණ අංශය. එහෙමවත් නැත්නම් SMO කියන එක. මේ අංශය හරහා තමයි මැලේසියාව, තායිවානය, ගානාව වගේ රටවල් ගණනාවකටම ඒ වගේම විශේෂයෙන්ම ශ්‍රී ලංකාවටත් ක්‍රමානුකූලව අල්ලස් ලබා දෙන්න පහසුකම් සලසලා තියෙන්නේ. මේකට යාලා බාහිර උපදේශකයන්ගේ දැවැන්ත ජාලයක්ම පාවිච්චි කරලා තියෙනවා. දෙවනි කොටස ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වුණු ප්‍රොජෙක්ට් ECO. ශ්‍රී ලංකන් ගුවන් සේවය තමන්ගේ ගුවන් යානා සමූහය ශීක්‍රයෙන් පුළුල් කරමින් හිටපු කාලයක් තමයි 2013 කියන්නේ. මේ කාලෙදී ඩොලර් බිලියන 2.3කට අධික වටිනාකමකින් යුත් කොන්ත්‍රාත්තුවක් ලබා ගන්න එයාබස් සමාගම ඩොලර් මිලියන 16කට අධික අතිවිශාල අල්ලසක් ලබා දෙන්න ඉදිරිපත් වෙනවා. ඒක ගුවන් සේවා ඉතිහාසයේ සිද්ධ වෙච්ච දැවන්තම ගනුදෙනුවක් විදිහටයි සටහන් වෙන්නේ. දැන් මේ තොරතුරු දිහා බැලුවම තේරෙනව නේද? එයාබස් සමාගම එක්සත් රාජධානියේ අපනයන මූල්‍ය ආයතනය රවට්ටන්න පාවිච්චි කරපු ආයතනික රැවටිල්ලේ තරම. ඔවුන් නිලවශ්‍යම් කිව්වේ මේ ගනුදෙනුවේ අතරමැදියා ගුවන් සේවා ගැන ලොකු අත්දැකීම් තියෙන පිරිමි ව්‍යාපාරිකයෙක් කියලා. හැබැයි ඇත්තම කතාව ඒ අතරමැදියා උන්නේ ගුවන් සේවා ගැන කිසිම දෙයක් නොදන්න බ්‍රූනයි වල ව්‍යාජ සමාගමක් පවත්වාගෙන ගිය ප්‍රියංකා විජේනායක කියන කාන්තාවක්. තුන්වෙනි කොටස මුදල් ගමන් කළ මාර්ගය සෙවීම. මේ දැවැන්ත රැවටීම සැලසුම් කරලා යුරෝපයේ ඉඳන් ශ්‍රී ලංකාවේ ප්‍රභූන්ගේ සාක්කුවලට මේ කළු සල්ලි ආවේ කොහොමද කියලා අපි දැන් පියවරෙන් පියවර බලමු. ජාත්‍යන්තර නිරීක්ෂණය වලින් බේරෙන්න පැහැදිලිවම සැලසුම් කරපු මේ සිව් පියවර මුදල් විසුද්ධිකරණ මාර්ගය නිර්මාණය කළේ එවකට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ විසින්. එයාබස් මව් සමාගමේ ඉඳන් සිංගප්පූරුව හරහා ඕස්ට්‍රේලියාවටත් එතනින් ශ්‍රී ලංකාවටත් මේ මුදල් හරිම සූක්ෂම විදිහට ගලාගෙන ඇවිත් තියෙනවා. මෙතනදී අපි අවධානය යොමු කරන්න ඕන තවත් වැදගත් දෙයක් තියෙනවා. මේ මූලිකව ගෙවපු ඩොලර් මිලියන 2ක මුදල ප්‍රධාන විධායක නිලධාරියා තනියම තියාගත්තේ නැහැ. ඒක ක්‍රියාකලේ කොමස් සංචිතයක් විදිහට. මේ මුදල් විදේශීය ගිණුම් හරහා අනුකුත් බලපෑම් කළ හැකි ව්‍යාපාරික අතරමැදියන්ත වගේම දේශපාලන හිතවතුන්ටත් බෙදලා ගියා. හතරවෙනි කොටස දේශපාලන බලය සම්බන්ධය. ඩොලර් බිලියන 2කට වැඩි මේ වගේ අතිවිශාල ගනුදෙනුවක් නිකම්ම හිස් අවකාශයක සිදු වෙන්නේ නැහනේ. රාජ්‍ය ගුවන් සේවය අතිශය දරුණු මූල්‍ය අර්බුදයක තියෙද්දි පවා කැබිනට් අනුමැතිය හරහා මේ විනාශකාරී ගුවන් යාන මිලදී ගැනීමේ ක්‍රියාවලියට පාර කැපුණු බව විමර්ශන වලින් හෙළි වුණා. දූෂණයයි බලයයි එකතු වුණාම සිදුවන විනාශය මේකින් හොඳටම පැහැදිලි වෙනව නේද? මෙතනදී ඊටමත් පැහැදිලිව සටහන් කරන්න ඕන වැදගත් කරුණක් තියෙනවා. අපේ මේ විග්‍රහයේදී අපි කිසිම දේශපාලන පාර්ශවයක් ගන්නෙ නැහැ. මේ තොරතුරු වලින් පෙන්වන්නේ අල්ලස් කොමිසම විසින් වාර්තා කරපු ඍජු චෝදනා පමණයි. මේ චෝදනා පදනම් වෙලා තියෙන්නේ රාජපක්ෂ පරිපාලනය ගැන චන්ද්‍රසේන විසින් කරපු බවට පැවසෙන ප්‍රකාශ මත. මෙව සම්පූර්ණයෙන්ම නීතිමය ලියකියවිලිය වලින් උපුටාගත්තු තොරතුරු බව අපි මතක තියාගන්න ඕන. මේ දැවැන්ත සංඛ්‍යාව දිහා ටිකක් බලන්න. ඩොලර් මිලියන 98ක්. ඒ කියන්නේ A350 ගුවන් යාන ගනුදෙනුව අවලංගු කිරීම වෙනුවන් විතරක් ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාබස් සමාගමට ගෙවන්න සිද්ධ වෙච්ච දඩමුදල. මේ නිසා සාමාන්‍ය මහජනතාවගේ කරපිටට වැටුණු රුපියල් බිලියන 596ක එකතු වුණු ණය කන්දරාවට මේ ගනුදෙනුව අතිවිශාල දායකත්වයක් දුන්නා. අවසාන කොටස ඛේදජනක අවසානයක්. මේ හැම සිදුවීමක් එක්කම මේ සමස්ත දූෂණ ජාලයේ ප්‍රධාන සැලසුම්කරුවා වටා නීතියේ දැල සම්පූර්ණයෙන්ම තද වෙන්න පටන් ගත්තා.
අවුරුදු ගණනාවක් පරීක්ෂණ යටපත් වෙලා තිබුණත් ශ්‍රී ලංකාවට පත්වුණු නව දේශපාලන පරිපාලනය මේ පරීක්ෂණය දැඩිව යලිත් ආරම්භ කළා. ඒ හරහා ඇමරිකානු සම්බාධක වගේම අල්ලස් කොමිසමේ නැවත අතඩංගුවට ගැනීම එක හිටපු ගුවන් සේවා ප්‍රධානියා මත දැවැන්ත කිසිසේල්ප මගහැරිය නොහැකි පීඩනයක් ගොඩනැගුණා. ඇත්තටම මේන් ගැලවීමක් උඩ තිබුණේ නැහැ. හැබැයි මේ සිදුවීම් මාලාවේ කාලවකවානුව නම් අතිශයම සැකසහිතයි. 2026 මේ 7 වෙනිදා බලධාරීන් ඔහුගේ ඇප අවලංග කරන්න කියලා එලා සිටිනවා. ඊට පහුවෙනිදා උදෑසනම ඔහු කොළඹ නිවසකේ එල්ලී මියගොස් සිටිදි සොයාගනු ලැබෙනවා. මේ හදිසි මරණයේ සැකසහිත තත්ත්වය නිසාම වහාම පරීක්ෂණයක් ආරම්භ කරන්න කොල්ලුපිටිය පොලිසියට සිද්ධ වුණා. මේ අතරතුර නඩුවට අතිශය බියජනක හැරූමක් එකතු වෙනවා. ඒ තමයි බලගතු දේශපාලකීන්ට එරෙහිව රාජ්‍ය සාක්ෂිකරුවෙක් වෙන්න ඔහු ප්‍රතික්ෂේප කළොත් එල්ලි මිය යානට සිදුවේ කියලා ඉහළ පෙළ විමර්ශකයෙක් Tamanට තර්ජනය කළා කියලා චන්ද්‍රසේනගේ දිවුරුම් ප්‍රකාශයක් මතුවීම. මේකෙන් මේ සමස්ත සිදුවීම් මාලානම තවත් අභිරහස් කරනවා. ඉතින් මේ සමස්ත කතාවේ තීරණාත්මකම කරුණ වෙන්නේ මේකයි. එයාබස් වගේ ලෝක මට්ටමේ දැවන්ත සමාගමක් Tamanගේ ආයතනික දඩමුදල් ගෙවලෝ නීතියෙන් නිදහස් වුණාට ශ්‍රී ලංකාව ඇතුලේ ක්‍රියාත්මක වෙච්ච ඒ දේශපාලන දූෂණයේ ප්‍රධාන සාක්ෂිකරුවා ඒකට අදාළ රහස් සියල්ලම Tamanගේ මරණයත් එක්කම අරගෙන ගිහින් තියෙනවා. ඉතින් ඔහුත් එක්කම ඒ සත්‍යයත් සදාහටම වැළලී යන්නට ඉඩ තියෙනවා. ගෝලීය සමාගම් තමන්ගේ දඩමුදල් ගෙවලා නිදහස් වෙනකොට ඒ අය අතින් විනාශයට පත්වුණු ජාතීන්ට අහිමි වුණු දේ වෙනුවෙන් ඇත්තටම වන්දි ගෙවන්නේ කවුද? මූල්‍ය පරිහානියකින් සහ ඛේදජනක මරණයකින් අවසන් වෙච්ච මේ ආයතනික ත්‍රාසජනක සිදුවීමේ බර ශ්‍රී ලංකාවේ පුරවැසියන් අදටත් දරමින් ඉන්නවා. මේක අපි හැමෝටම ගැඹුරින් කල්පනා කරලා බලන්න ඉතිරි කරන කම්පනා සහගත ප්‍රශ්නයක්.